ආකාරය දක්නට ලැබෙන තීරණාත්මක පන්දුවරේ. තීරණාත්මක පන්දුවරේ. තම තීරණාත්මක පන්දුවාරයක්. මේ පන්දුවාරය තුල කුමක්ද සිදු කළ යුත්තේ? ඒ වගේම කුමන ආකාරයට පන්දු යැවිය යුත්තේ කියා හොඳ සැලැස්මක් තිබිය යුතුයි. එතනම් අනිවාර්යෙන් පාසු ජයග්‍රහණයක් බවට පත් වෙනවා එක්පන් පිළිලට. ලකුණක් පහසුවෙන්ම ලබා ගන්නවා. වගේම ජාතිය මේ ඉබ්‍රාහිම් සද්රාන්ගේ ඉනිම හොඳින්ම කියාපානවා මේ 20යි 20 තරතරටාව කියන්නේ හැම පන්දුවකම ලකුණු ලබා ගැනීම නෙමෙයි විශේෂයෙන් ඉනිමක් හඹා යද්දී නැත්නම් ලකුණු සංඛ්‍යාවක් හඹා යද්දී Tamanගේ ඉනිමක් ගොඩනංවන ආකාරය පිළිබඳ සෑහෙන්න දේවල් ගන්න පුළුවන් ඉනිමක් ලෙස මේ ඉබ්‍රාහිම් සද්රාන්ගේ ඉනිම නම් කරන්න පුළුවන්. සෑහෙන උපදේශ ප්‍රමාණයක් ලබා දෙනවා නූර් අහමඩ් නායක ඉබ්‍රාහිම් සද්රාන්. පන්දු 11ක් ලකුණු 13ක්. අවසන් පන්දුවරය අහිමි වීම ශ්‍රී ලංකා ගන්න විශාල පාඩුවක්. හොඳ පන්දුවක්. වේග පන්දු යවන මතිෂ පාලනය කරන නූර් අහමඩ්. තවත් පන්දුවක් අපි කතා කරා. ඔව් මෙවැනි වේගයෙන් පන්දු යවනවා නම් ශාරීරික තුලට නැත්නම් ශාරීරික කෙලින් නැත්නම් අඟල් 9 පරතරය තුලට පන්දු යවිය යුතුයි. එවර ඒ සිදු වෙනවා හොඳ පන්දු. ඒ වගේම මේ අවසන් පෙළ පිටිකරුවන් කැමති නෑ වේගයෙන් පැටලෙන පන්දු වලට පිටිකරන යෙදෙන්න. දැවී ගියා කෙලින්ම පන්දුව කඩුල්ලේ වදින්නේ නූර් අහමඩ් ක්‍රීඩා පිටියේ නිවත් කිරීමට සමත් වෙනවා මතිෂ පතිරණ. යලි තරගයට අවතීර්ණ කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ඇෆ්ගනිස්තානයේ දෙවි. අපි කතා කරපු කාරණේ මෙවැනි ආකාරයේ වේගයෙන් පන්දු යවනවා නම් මෙවැනි අවසන් පෙළ පිටිකරුවන්ට යවිය යුත්තේ කඩුල්ල කිරීම. පැයට කිලෝමීටර් 150ක වේගයක් මේ පන්දුව තුල තිබෙනවා. මෙවැනි ආකාරයේ පන්දු වලට මුහුණ දෙන්න මේ පසුපෙළ ක්‍රීඩකයන් කැමති නැහැ. ඔවුන් සෑහෙන්න අවධානමක් තියෙනවා මෙවැනි ආකාරයේ පන්දු වලට මුහුණ දීම. එය ඉතාමත් හොඳින් සිදු කරා අපිටකරුවා නවිලුල් හක්. තරග 33කදී ලකුණු 19ක් පමණයි ලබාගෙන තිබෙන්නේ. හොඳින් තමාගේ බාහිර සිරුවැටෙන පන්දුව ස්ථානගත කරමින් රම්ලේ කලාපයට 1 ලකුණක් ලබා ගන්න. තවත් ඉක්මන් ලකුණක් ඒ සමගින් ලකුණු 150 සීමාවට ළඟා වෙනවා ඇෆ්ගනිස්තාන් කණ්ඩායම 150යි අඩලු 8යි පන්දු 7කින් ලකුණු 11ක් මේ තීරණාත්මක පන්දුව මතිෂ පතිරණ දැවී ගියා නවිනුල් හක් ක්‍රීඩා පිටියේ නිවත් කිරීමට සමත් වෙනවා මතිෂ පතිරණ තීරණාත්මක පන්දුවරේ තුල කඩු දෙකක් විද දැමීමට සමත් වෙනවා මේ යෝන් වේග පන්දු යවන්න. අද දවසේ අධිවේගී පන්දු යවන්නේ බවට පත් වෙයි. පැයට කිලෝමීටර් 150ට වඩා වැඩි වේගයකින් පන්දු යවමින් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් තරගයට අවතීර්ණ කරනවා. පන්දුර 19ක් අවසන් ඇෆ්ගනිස්තානය 150යි කඩු 9යි මේ නවන කඩුල්ලේ බිඳ වැටෙනවා. තාමත් පන්දු යනවා. ඒ වගේම නිවැරදි